හරි. දැන් අපි ඉල්ලුම ගැන කතා කරද්දී වොමනාව කියන්නේ මොකක්ද කියලා කතා කරා. හැකියාව කියන්නේ මොකක්ද කියලා කතා කරා. සැලැස්ම කියන්නේ මොකක්ද කියලා කතා කරා. මෙන්න මේ කාරණා තුන ඉටු වුණොත් වොමනාව, හැකියාව, සැලැස්ම කියන කාරණා තුන ඉටු වුණාට පස්සේ ඉල්ලුම කියන සංකල්පය ඇති වෙනවා එතන. හරිද? ඉල්ලුම ගැන දැනගද්දී මේ කාරණා තුන තමයි අනිවාර්යයෙන්ම ඉටු වෙන්න ඕන කාරණා තුන. මේක එකක් හරි ඉටු වෙන්නේ නැත්නම් එතන ඉල්ලුමක් හටගන්නේ නැහැ. දැන් මේ කාරණා තුන ඉටු වුණාට පස්සේ අපි දැන් දැනගත්ත ඉල්ලුම ඇති වෙන බලපාන සාධක තුන. ඊට පස්සේ ඒකට ආවේනික ලක්ෂණ කිහිපයකුත් තියෙනවා. මම කෝ ඉල්ලුම කියන්නේ අඛණ්ඩව සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒ හින්දා අපි කියන ඉල්ලුම කියන්නේ ප්‍රවාහය. අඛණ්ඩව සිද්ධ වෙන ක්‍රියාවලිය. ප්‍රවාහය කියන්නේ අඛණ්ඩව සිද්ධ වෙන ක්‍රියාවලිය. අඛණ්ඩව සිද්ධ වෙනවා කියන්නේ. ඒ හින්දා තමයි අපි කාලච්ඡේදයකට තමයි ඉල්ලුම හොයන්නේ. ඇයි ඒ? අඛණ්ඩව සිද්ධ වෙන ක්‍රියාවලියක් නම් දිගින් දිගටම ඒක සිද්ධ වෙනවා නම් අපිට යම් කොච්චර කාලයකටද කියලා අපිට හරියට ගණනය කරන්න බෑ. අපහසු වෙනවා. ඒ හින්දා තමයි අපි යම් කාලච්ඡේදයකට ගණනය කරන්නේ. ඒ කාලච්ඡේදය කියන්නේ මොකක්ද වල මම කියලා දුන්නා. සතියක්, මාසයක්, අවුරුද්දක්, අවුරුදු දෙකක් කොහොම අපිට කාලච්ඡේද වලට අපි ජීවත් වෙන කාලය බෙදන්න පුළුවන්. අන්න කාලච්ඡේද ප්‍රවාහයක් හින්දා කාලච්ඡේදය කියන සංකල්පයත් ආවා. දැන් සැලැස්ම කියන එක මෙතනත් කතා කරා. දැන් ආයෙත් සැලැස්ම කියන්නේ මොකද්ද කියලා කියන්න ඕන. සැලැස්ම කියන්නේ අපි ඇත්තටම කඩේට ගිහිල්ලා ගන්න භාණ්ඩ ප්‍රමාණය නෙමෙයි. හරිද? මම මෙතන මිල ප්‍රමාණය කියලා දාලා තියෙන්නේ. හරිද? දැන් ඇත්තටම කඩේ භාණ්ඩයේ මිල හිතන්නකො රුපියල් 100යි. 100යි තියෙන්නේ. ඔයා ගාව රුපියල් 1000යි තියෙන්නේ. හරිද? ඔයා මේ 1000 අරගෙන කඩේට යනවා. කඩේට යන්න ඉන්නේ භාණ්ඩ 10ක් අරගෙන. ඒ වුණාට භාණ්ඩ වල මිල හැමදාම එකම තැන තියෙන්නේ නැහැ. දවසින් දවස වෙනස් වෙනවා. හිතන්න ඔය උපකල්පනය කරන භාණ්ඩයේ මිල රුපියල් 50ක් වෙලා තිබ්බොත් වෙන්න පොනේ මං ඒකට 20ක් අරගෙන එනවා. හරිද? 200ක් දක්වා මිල වැඩි වෙලා එහෙම තිබ්බොත් වෙන්න පොනේ මං ඒකට 5යි ගෙදර ගේන්න කියලා ඔයා සැලැස්මක් හදාගෙන තමයි වෙළඳ පොළට යන්නේ භාණ්ඩ අරගෙන එන්නේ. අන්න මේ සැලැස්මටම තමයි අපි කියන්නේ ඉල්ලුම කියලා. නැත්තම් මේ ඇත්තටම දැන් වෙළඳ පොලේ ගියාට පස්සේ තියෙන්නේ 100 ගානේ 10ක් තමයි ඇත්තටම ගන්න. මේ ඇත්තටම ගෙදර ගේන ප්‍රමාණය. ඇත්තටම ඉල්ලුම කියන්නේ මෙන්න මේ මිල ගණන් හා බැඳුම් ප්‍රමාණය කියලා කියන්නේ අන්න ඒකයි. අපි ගෙදර ගේන භාණ්ඩ ප්‍රමාණය නෙමෙයි අපි සැලසුම් කරන ප්‍රමාණයට තමයි අපි ඉල්ලුම කියන්නේ. ඒකත් පැහැදිලි වෙන්නේ. මෙතන මිල ගණන් හා බැඳුම් ප්‍රමාණය කියන්නේ අන්න ඒ සැලැස්මෙන්දම ගොඩනැගෙන සංකල්පය. දැන් හිතන්න 50 ගානේ 20ක්. මේ 100 ගානේ 10ක්. 200 ගානේ 5ක්. මිල ගණන් හා බැඳුණු ප්‍රමාණයන් වල එකතුවට තමයි ඉල්ලුම කියන්නේ. ඒකයි මිල ගණන් හා බැඳුණු ප්‍රමාණයක් කියන්නේ. මේ ලක්ෂණ තුනක් දැනගෙන මේක ඉල්ලුම කියන සංකල්පයක් තියෙන බලපාන වමනාව හැකියාව සැලැස්ම ඔය කාරණා ටික අපි දැනගත්තට පස්සේ දැන් අපිට ඉල්ලුම කියන සංකල්පේ නිර්වචනය ගොඩනගන්න පුළුවන්. හරිද? ඒක මම මෙතන පැහැදිලි කරන්නම් දැන්. ඉල්ලුම කියන්නේ යම් නිශ්චිත කාලච්ඡේදයක් තුල. දැන් කාලච්ඡේදයක් කියන්නේ මොකද්ද කියලා දන්නවා. ඉල්ලුම ඉල්ලුම යනු ලියා ගන්න එපා මං ආයි කියන්න ඊට පස්සේ ලියා ගන්න දැන් බලා ගන්න. ඉල්ලුම යනු යම් නිශ්චිත කාලච්ඡේදයක් තුල යම් නිශ්චිත කාලච්ඡේදයක් තුල යම් නිශ්චිත කාලච්ඡේදයක් තුල හරිද? ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් කරුණු වෙනස්ව තිබෙනවා. මෙන්න මේ කාරණේ විතරක් ඔයා පොඩ්ඩක් මතක තියාගන්න. ඒක මම ඊළඟ කෑල්ලේදී පැහැදිලි කරනවා. මේක මෙතන පැහැදිලි කරන්න බෑ. දැන් මේක ඉවර කරලා යන්න ඕන නිසා අනෙකුත් කරුණු වෙනස්ව තිබෙදී කියන දැන් මම ඔය කියන කෑල්ල ඔයා මතක තියාගන්න. ඒකේ ඊළඟ කොටසදී ඔයාලට අනිවාර්යෙන් පැහැදිලි වෙනවා. අයියේ ඉල්ලුම ගන්න අපි නිර්වචනය කරන්නේ අනෙකුත් කරුණු වෙනස්ව තිබෙදී කියලා අපි ඒක නිර්වචනය ලියන්න කියලා. යම් නිශ්චිත කාලච්ඡේදයක් තුළ කියන එක දැන් ඔයාලට පැහැදිලි. අපි ඉල්ලුම කියන්නේ අඛණ්ඩව සිද්ධ වෙන ප්‍රවාහයක්. ඒ හින්දා තමයි අපි කාලච්ඡේදයකට බෙදන්නේ. ඒකයි අපි ඉල්ලුම නිර්වචනය කරලා ඉස්සෙල්ලාම කියන්නේ යම් නිශ්චිත කාලච්ඡේදයක් තුළ අනෙකුත් කරුණු නොවෙනස්ව තිබෙන්නේ. අනෙකුත්
කරුණු නොවෙනස්ව තිබේ. හරි. අනෙකුත් කරුණු නොවෙනස්ව තිබේ. හරිද? අනෙකුත් කරුණු නොවෙනස්ව තිබේදී කියන්නේ මෙන්න මේ කැලේ විතරක් ඔය මතක තියාගන්න ඊළඟ කැලේදී මම ඒක පැහැදිලි කරා. නොවෙනස්ව තිබේ. කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා. හරිද? ඊළඟට එන්න ඕනේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා. කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා වෙළඳ පොලේ පැවතිය හැකි විකල්ප මිල ගන්න නැත්තේ. හරිද? වෙළඳ පොලේ පැවතිය හැකි විකල්ප මිල ගණන් නැද්ද? විකල්ප යටතේ. මේ විකල්ප මිල ගණන් යටතේ කියන එක මම කිව්වා ඉල්ලුම කියන්නේ අපි ගෙදර ගේන භාණ්ඩ ප්‍රමාණය නෙවෙයි. ඇත්තටම සැලසුම් කරන ප්‍රමාණය. සැලසුම් කරන්නේ විවිධ මිල ගණන් වලට. හරිද? ඒ හින්දා තමයි වෙළඳ පොලේ පැවතිය හැකි විකල්ප මිල ගණන් යටතේ කියලා නිර්වචනය අපි ඒ කැලේ කියන්නේ. හරිද? විකල්ප මිල ගණන් යටතේ පාරිභෝගිකයන් විසින් මිලදී ගැනීමට කැමති. දැන් අපි මේ කාරණා තුන කියන්නේ. උවමනාව, හැකියාව, සැලැස්ම ගැන කියනවා. සැලැස්ම ගැන අපි මෙතන විවිධ මිල ගණන් යටතේ කිව්ව හින්දා ඒක ඕනේ මෙන්න මේ කාරණා දෙක කියන්නේ. උවමනාවයි හැකියාව. පාරිභෝගිකයන් විසින් මිලදී ගැනීමට කැමති. උවමනාව කියන්නේ ඒකනේ. මිලදී ගැනීමට කැමති. හා හැකියාව ඇති. භාණ්ඩ හා සේවා ප්‍රමාණය තමයි ඉල්ලුම කියන්නේ. භාණ්ඩ හා සේවා ප්‍රමාණය. හරි. දැන් ආයෙ බලන්න ඉල්ලුම යන. හරිද? යම් නිශ්චිත කාලච්ඡේදයක් තුල කියන්නේ ඉල්ලුම ගැන අඛණ්ඩව සිද්ධ වෙන ක්‍රියාවලියක් හින්දා තමයි අපි යම් නිශ්චිත කාලච්ඡේදයක් තුල කියලා අනිවාර්යෙන් ඉල්ලුම් නිර්වචනය කරද්දී කියන්න ඕනේ. නැත්තම් ඔයාලට ලකුණක් එතන නැති වෙන්න පුළුවන්. සමහරකට මේ ඉල්ලුම කියන එකටම මේ වැරද්දක් දාන්න පුළුවන් ඔයා පේපර් එකේදී ලියලා. එහෙනම් යම් නිශ්චිත කාලච්ඡේදයක් තුල කියලා අනිවාර්යෙන් කියන්න ඕනේ. අනෙකුත් කරුණු නොවෙනස්ව තිබේ. ඒ කැලේ මම ඊළඟට පැහැදිලි කරනවා. ඒක පොඩ්ඩක් තියලා ඊළඟ ටික අපි මේකත් එක්ක ලියාගෙන යන්න. ඊට පස්සේ ඊළඟ කියනවා කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා. වෙළඳ පොලේ පැවතිය හැකි විකල්ප මිල ගණන් යටතේ. ඇයි විකල්ප මිල ගණන් යටතේ කියන්නේ? මම කිව්වා සැලැස්මකින්ද අපි ගෙදර ගේන භාණ්ඩ ප්‍රමාණය අපි සැලසුම් කරන විවිධ මිල ගණන් යටතේ සැලසුම් කරන ප්‍රමාණයන් වල එකතුවට තමයි ඉල්ලුම කියන්නේ. එහෙනම් අපි විවිධ මිල ගණන් යටතේ කියලා කියන්න ඕනේ. වෙළඳ පොලේ පැවතිය හැකි විකල්ප මිල ගණන් යටතේ. පාරිභෝගිකයන් විසින්. පාරිභෝගිකයන් දැන් ඉල්ලුම් කරන්නේ. එහෙනම් පාරිභෝගිකයන් විසින් මිලදී ගැනීමට කැමති. දැන් මේ මේලේ තියන්න ඕන. මිලදී ගැනීමට කැමති කියන්නේ උවමනාව. ඊළඟ එක හැකියාව ඇති භාණ්ඩ හා සේවා ප්‍රමාණය. අපි මේ සැලැස්ම කියන එක මෙන්න මෙතනින් අපි කියලා දෙනවා. වෙළඳ පොලේ පැවතිය හැකි විකල්ප මිල ගණන් යටතේ කියන එක තැනින් කියලා දෙනවා. දැන් ඔයාලට තේරෙනවාද ඉල්ලුම කියන්නේ කටපාඩම් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම ඔයාලට සරලව කොටස් වල
ඉන්න